ජාතික පරිසර සතිය 2026 ඇහෙළියගොඩ ප්‍රාදේශීය සභාව. වේදන ජූලි පස්සේ ජගත් පරිසර දින සමගාමීව නැත්නම් අපිට ගැටලුවක් වෙලා තියෙන මේ බේරුවන් ජල ව්‍යාපෘතියේ ජල සම්බන්ධ ප්‍රශ්නයත් එක්ක ගත්තාම අපි කාලයක් තිස්සේ මෙතන අපි සැලසුම් කරගෙන හිටියා අපි වන ව්‍යාපෘතියක් කරන්න ඕනේ කියලා. ඉතින් අද හොඳම දවසේ ඒකට අපි ඉදිරියට තියෙනවා. පරිසර දින සමගාමීව අද අපේ ඇහැරි පරිසරය ගරු සභාපතිතුමන් බන්දුරෙන් දුරු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඒ වගේම අපේ කොට්ටාස පරිගරු මන්ත්‍රීතුමන් ඒ වගේම අනිත් මන්ත්‍රීතුමන්ලා දුනියන්ලාගේ සහභාගීත්වයෙන් මෙන්න ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධයෙන් සහ ඒ වගේම අපේ මානසික පරිසරය සිදු දෙනා එක්ක වෙලා අද මේ ස්ථානයේදී මේ ආකාරයෙන් රුක්‍රෝපණය වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔය අතර මේ අපි මේ මාසේ අද දිනේට තියෙන විශ්ව පරිසර දිනයට සමගාමීව සතියක් පුරා පරිසර සතියක් ප්‍රකාශයට පත් කරා. ඒකට සමගාමීව අපි පහුගිය දවස්වල නගර කීපයකම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, ඒ වගේම රුක් රෝපණ වැඩසටහන්, ඒ වගේම ජල මුලාශ්‍ර කේන්ද්‍ර කරගනිමින් ඒ වනවගා ආසිත ඒ පැල සිටීම වැඩ කටයුතු ආරම්භ කරා. අද අපි මේ මෙතෙන් රැස් වෙලා සිටින්නේ අපිට අයිතියක් තියෙන ප්‍රාදේශ සභාව සතුව තිබෙන බේරුවාන කසලාංගනයට යාබද අපේ ජලමුලාශ්‍ර තැනක පැල සිටීම තමයි අපි මේ ස්ථානට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ මේ ස්ථානට පැමිණ සිටින අපේ කොට්ටාස බාර ගරු මන්ත්‍රීතුමා ඩිල්ෂාන් කාවින්ද රාජපක්ෂ, ඒ වගේම ගයානි දේවේන්ද්‍ර අපේ මන්ත්‍රීතුමිය, ඒ වගේම ආරිදාස මන්ත්‍රීතුමා ඇතුළු සියලු දෙනාමත්, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ පරිසර පොලිසියේ මේ මහත්මයා සහ මහත්මීන්, ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා ඇතුළු අප ප්‍රාදේශ සභාවේ සියලුම කාර්ය මණ්ඩලයට මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා මේ අද පරිසර දිනයට සමගාමීව මේ කරන වැඩසටහනට සම්බන්ධ වීම ගැන. බොහොමත් ස්තුතියි.